අපි වර්තමානයේ අපේක්ෂා කරන ලංකාව තුළ දිගු කාලයකට යලි සිවිල් යුද්ධමය තත්ත්වයක් අභ්‍යන්තර විශාල සිවිල් යුද්ධමය තත්ත්වයක් පැන නගින්නේ නැහැ. ඒක හරි පැහැදිලි. ඊළඟ අපි හිතනවා මෑත කාලේ කවර හරි බටහිර කොහේ හරි රාජ්‍යයක් විසින් අපි ආක්‍රමණය කරලා අපි නේද ආක්‍රමණයට සූදානම් වීම සඳහා අපි හමුදාවක් නිර්මාණය කරගත යුතුයි. අපි හිතන්නේ එහෙම තත්ත්වයක්වත් නැහැ. ඒතර විශාල සිවිල් යුද්ධයකට අවශ්‍ය වෙන හමුදා උපක්‍රමයක් හෝ අපේ රට ආක්‍රමණය කරයි කියලා හෝ හමුදා උපක්‍රමයකට අපි හමුදාව සූදානම් කරන්න ඕනේ මේ වෙලාවේ තියෙන පුරෝකතනයෙන් එක්ක. අපි මේ වෙලාවේ අපි හමුදා යාන්ත්‍රණය සකස් කරන්නේ අපිට තිබෙනවා ප්‍රධාන වශයෙන් මේ තාක්ෂණික ශාස්ත්‍රයේ ඇති වී තර්ජනයන් සයිබ අවකාශයේ ඒ වගේම අලුත් තාක්ෂණ මෙවලම් හරහා ඇති වේ කී තර්ජනයක් අපි හඳුනාගෙන තිබෙනවා අපිට ජාතික ආරක්ෂා එල්ලේදී. ඊළඟ අපේ මුහුදු සීමාවේ ආරක්ෂාව පිළිබඳව අපිට වගකීමක් තියෙනවා. එතන තර්ජනයක හැඩරුවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඊළඟ අපිට අපේ ගුවන් සීමාවේ තර්ජනයක් සහ ආරක්ෂාව පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. එනිසා අපි තර්ජනයේ ස්වභාවයට අනුව තමයි අපේ හමුදාව අපි සූදානම් කරන්නේ. එනිසා අපි ඉලක්කයෙන් බවට පත් වෙලා තිබෙන්නේ අපිට නූතන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත හමුදාවක් ගොඩනැගීම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. හමුදාව. එහිදී විශේෂයෙන් මම කියන්න කැමති අපි පහුගිය කාලේ අපේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම අපේ ජාත්‍යන්තර සහාය විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මම උට ගෞරවයක් ඇටියට මෙතනින් කියන්න කැමතියි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් අපිට ජීප් රථ 70ක් පමණ ලබා දීලා තිබෙනවා. විවිධ තාක්ෂණික උපකරණ ලබා දීලා තිබෙනවා. ආධාර ලෙස අපේ මේ හමුදාව තාක්ෂණික සහ ඉතා හොඳ නිපුණතාවය සහිත හමුදාව බවට පත් කරන්න අවශ්‍ය වෙන ඇකඩමියක් සඳහා ඔවුන්ගේ යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. අපිට ඒ සඳහා ආධාර ලබා දෙන්න. ඒ වගේම ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයේ අපිට TH-57 වර්ගයේ හෙලිකොප්ටර් 10ක් 2026 දී ආධාරයක් ලෙස ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ වගේම C-130 වර්ගයේ ගුවන් යාන දෙකක් ඇමරිකන් එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාව 2026 සහ 27 වර්ෂයේ අපිට ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. ආධාර. ඒතර මා හිතනවා අපේ ගුවන් හමුදාව C-130 කියන ගුවන් යානයක ඉතාමත් වැදගත්. අපිට ඒ ගුවන් යාන දෙකක් 26 සහ 27 වසරවලදී ආධාරයක් ලෙස ඕස්ට්‍රේලියානු සහ ඇමරිකන් එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම KA-360 කියන බීච් ක්‍රාෆ්ට් එකක්, ඒ වගේම KA-350 කියන බීච් ක්‍රාෆ්ට් එකක් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වෙනකොටත් අපිට ලබා දීලා තිබෙනවා ආධාර ලෙස. ඒ නිසා අපේ ගුවන් හමුදාව ඒ වගේම අපේ හෙලිකොප්ටර් බලයනීය සැලකිත ප්‍රමාණයක් දුබල වෙලා තියෙන්නේ. අලුත් අපිට හෙලිකොප්ටර් 10ක් එනවා. අපේ තියෙන හෙලිකොප්ටර් ටිකත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ ටෙන්ඩර් කැඳවලා සියල්ල සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි තාමත් හොඳ නූතන කාර්යක්ෂමතාවය යුතු හමුදාවක් අපි ඇති කරනවා. ඒක අපේ වගකීම කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපේ මේ සංවිධාව පිළිබඳ ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි මේක අධීර 4කින් එකිනෙකට අන්තර් සම්බන්ධ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. එකක් තමයි සත්‍ය ගවේෂණය. මොකද්ද සිද්ධ වුනේ කියලා සොයා බැලීමේ වගකීම අපිට තිබෙනවා. එඳ අපේ විදේශ ඇමතුමාත් එක්සත් ජාතීන්ගේ සංවිධාන මානව හිමිකම් කමිටුවේදී ප්‍රකාශයට පත් කරා සොමලුවේදී. අපි මේ සත්‍ය ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි එකඟයි. මොකද්ද සිද්ධ වුනේ කියලා සත්‍ය ගවේෂණය. ඊළඟ තමයි යුක්ති ගවේෂණය. ඒකට යුක්තිය ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නය. අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. අපි අපරාධයන්ට විරුද්ධව යුක්තිය ඉටු කරනවා. ඒක. හැබැයි මම දන්නවා මේ යුක්තිය ඉටු කිරීමේදී බොහෝ විට අර පැරණි රණවිරු දඩේම වගේ සාකච්ඡා යලි එන්න ඉඩ තියෙනවා. මොකද වෙන්නේ? එතකොට අපි නිශ්චිත ලෙස මම අහනවා අපේ රටේ සිසුන් 11 දෙනෙක් පැහැරගෙන ඝාතනය කිරීම පිළිබඳව නාවික හමුදාවේ යම් නිලධාරීන්ට චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? නාවික හමුදාව පූර්ණ වශයෙන් අපේ යුද්ධය අවසන් කිරීමේදී විශාල කාර්යභාරයක් කරා. හැබැයි ඒහා කිසිසේත්ම සම්බන්ධ නොවුණු ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් අපි රටක් හැටියට කරන්න ඕන ඒ චෝදනාවට සමස්ත නාවික හමුදාවම බිලිදින එකද? එහෙම නැත්නම් ඒ චෝදනාවට නිසිවරදකරුවන් වෙන අය හඳුනාගෙන දඬුවම් දීමද? අපි කියන නාවික හමුදාවේ කීර්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ 11 දෙනා අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණය කරලා වැරදිකරුවන් නීතිය යමුට ගෙනියනවා.
කළ යුතුයි. මා හිතන්නේ ඉතාමත් නාවික හමුදාවට ආදරය කරන දීර්ඝ කාලයක් නාවික හමුදාවේ වැඩ කටයුතු කර කිසිදු නාවික හමුදා නිලධාරියෙක් මේකට විරුද්ධ වෙයි කියලා මම හිතන්නේ. මේ කළ යුතුයි. පරීක්ෂණ කරලා තිබෙනවා. ඒතර සමහර අය යන්න පුළුවන් ඒ ප්‍රමාදයි. ඒ ප්‍රමාද වෙන්නේ සමහර ඒවා අපි දන්නවා. ඒගොල්ලන්ට ඒ ක්‍රියාවලියෙම තියෙන ප්‍රමාද වෙන ලක්ෂණ. සමහර අයට ගිල්ලා අත්අඩංගුවට ගැනීම වළක්වන්න රිට් ආඥාවන් ගන්න පුළුවන්. අපි ඒවට ඉඩ දෙනවා. ඔඩ බලහත්කාරයෙන් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ චෝදිතයාටත් ඒ තියෙන නීතිමය රැකවරණ ආරක්ෂා කරේ යට අධිකරණයට යන්න පුළුවන්. අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝග ගන්න පුළුවන්. රිට් ආඥාවන් ගන්න පුළුවන්. ඒවට ඉඩ දෙනවා. හැබැයි ඉඩ දෙමින් අපි ඉතාමත් පිරිසුදු ලෙස පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙනවා. ඒ කිසිසේත්ම නාවික හමුදාවේ නේද රණවිරු දඬුවමක් ලෙස අර්ථකථනය කරන්න එපා කියලා මම කියනවා. ඒක කළ යුතු දෙයක්. ඒ වගේම අපි දන්නවා සමහර ඝාතනයන් පිළිබඳව හමුදාවේ බුද්ධි අංශයන්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. චෝදනා එල්ල වෙලා තිබෙනවා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ චෝදනා එහෙමම තියාගෙන අපේ හමුදාවේ බුද්ධි අංශයට කළු පැල්ලමක් එකතු කරන එකද? ඒ චෝදනාව සත්‍යද සොයා බලලා ඒ චෝදනාවන් වල යම් කණ්ඩායමක් යෙදලා තිබෙනවා. එයාට දඬුවම් දෙන එකද? මොකද්ද යෝග්‍ය? රටකට ඒ රටේ ක්‍රියාවලින් පිළිබඳව ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හමුදා යාන්ත්‍රණ පොලිස් යාන්ත්‍රණ තිබෙනවා. හැබැයි ඒවා සාමාන්‍ය කාර්යපටිපාටි. හැබැයි එතනින් පරිබාහිරව රටක් ඇතුලේ සිදුවෙන සිදුවීම් තිබෙනවා. ඒවා රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන් ඉතා හොඳින් වාර්තා වෙන්න ඕන. ඉතා හොඳින් සොයා බලන්න ඕන. ඒකට ශක්තිමත් බුද්ධ්‍යංශයක් පැවතිය යුතුයි. දැන් අපි ශක්තිමත් බුද්ධ්‍යංශයක් අපිට තියෙන්න ඕන. හැබැයි ඒ බුද්ධ්‍යංශයේ කීර්තිය පිළිබඳව ගෞරවය පිළිබඳව විශ්වාසයක් ඇති වෙන්න ඕන පොදු ජනයා ඇතුලේ. නමුත් මම දන්නවා පෞගේ කාලේ මාධ්‍ය වාර්තා දෙස බැලුවොත් පෞගේ කාලේ බොහෝ සිදුවීම් දෙස බැලුවොත් සමහර ඝාතනයන්ට පිළිබඳව උන්ට චෝදනා එල්ල වී තිබුණා. කීප දෙනෙක් චෝදනා එල්ල වී තිබෙනවා. ඒක පිළිගන්න ඕන. ඒවා යහන් දැන් මම මේක නොකිය හිටියයි කියලා මම මේක හංගන් හිටියයි කියලා රටෝ ජාත්‍යන්තර සමහර සංවිධාන නොදන්න දේවල් නෙවෙයි. ඒ නිසා අපේ වගකීම තමයි ජාත්‍යන්තර ඉදිරියේත් පොදු ජනතාව ඉදිරියේත් එම ආයතන ඉදිරියේත් මේවා පිරිසුදු කීර්තිමත් ආයතන බවට පත් කරන එක. ඒ නිසා අපි පරීක්ෂණ දියත් කළා තිබෙනවා. ලසන්ත ඝාතනය පරීක්ෂණ දියත් කළා තිබෙනවා. ඇත්තටම මම කියනවා. මේ ඝාතනය වෙන අවදී අපේ ආණ්ඩුවන් තිබෙද්දී දැනුත් අත්අඩංගු ඒගොල්ලෝ. ඝාතනවල අපේ ආණ්ඩුව නෙවෙයි තිබුණේ. දැන් අපි හොයන 2008 ඝාතනයක් අවුරුදු 17කට පස්සේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි හොයනවා. හැබැයි 17කට පස්සේ ලේසි නෑ. අපි හොයනවා. එයි යලි මේ හමුදාවන්ට අවශ්‍ය ගෞරවය, ඔවුන්ගේ විනය, ඔවුන්ගේ කීර්තිය, ඔවුන්ගේ වෘත්තීමය භාවය මේ රට තුළ ස්ථාපිත කිරීම තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ වගකීම. හරිද? ඒ නිසා අපි ඒක කරන්න ඕනකම තිබෙනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.